එළිය අතරෙම මේක කරගන්නකො පොඩ්ඩක්. දැන් මම දකිනවා වැඩ නොකරන ළමයි ඉන්නවා. හරි මම දැන් කීප වතාවක්ම සමහර ළමයින්ට කියලා තියෙනවා වැඩ නොකර ඉන්න එපා වැඩ කරගන්න. හරි විභාගේ වැදගත් විභාගේ කොට දාගන්න ඕන. ඒ සමහරු ඉන්නවා පුතේ කිසිදු ගාණක් නැහැ විභාගේ වෙනුවෙන්. කිසිදු සූදානමක් නැහැ. හරි මේකයි ඇත්ත කතාව විභාගේ පේලුණා කියලා විභාගය අසපත් වුණා කියලා මොකෙක්වත් මැරෙන්නේ නැහැ. හරි මේ අතපය ගෑවිලා යන්නේ ඒව මුකුත් දෙන්නේ නැහැ. හරි කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. ඒක අවුලක් නැහැ. ඒක නෙමෙයි නේද වැදගත්කම. ඒ පුතේ කරන්න තියෙන කාල සීමාව ඇතුලේ හරි අනිවාර්යෙන් ඉගෙන ගන්න. හරි ඒක වැදගත්. හරි දැන් සමහර ළමයි ඉන්නවා අමු පිස්සු කෙලිනවනේ. නේ දැන් මේ උගලනවා මේ කතා කර කර ඉන්නවා. මේ උගලනවා මේ කතා කරනවා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඉතින් තව ඊට වඩා දේවල් ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒවා මෙතන කියන්න ඕනේ නැහැ. මතක තියාගන්න. ඔයාලට පුතේ මේ ලොකු වගකීමක් තියෙනවා මේ කාලේ ඉගෙන ගන්නවා කියන එක. නැත්තම් ඔයාලට ඉගෙන ගත්තේ නැත්තම් කියලා මම කතා කරන්න යන්නේ නැහැ. ඉගෙන ගත්තේ නැති පැත්ත. ඉගෙන ගත්තොත් ඔයාලට ගොඩක් දේවල් කිරීමේ හැකියාව තියෙනවා. හරි ඒ වගේම දැන් ගොඩක් කට්ටිය දැන් සමහර මිනිස්සු කියනවනේ පුතේ ඉගෙන ගත්තේ නැත්තම් පස්සේ කාලෙක ඔබට තේරෙයි කියලා. කවදාවත් මිනිස්සුන්ට පුතේ පස්සේ කාලෙක කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හරි දැන් මම මේක හොඳට බලලා තියෙන දෙයක්. අපිත් කියලා දෙනවනේ උඹට පස්සේ කාලෙක තේරෙයි ඔබ. ඒක පුතේ කවදාවත් කාටවත් තේරෙන්නේ නැහැ. හරි ඒක තමයි ඇත්ත කතාව. හරි ඒ නිසා දැන් නම් මම මේක කියන එක නතර කරලා තියෙන්නේ. හරි පස්සේ කාලෙක තේරෙන්නේ නැහැ. පස්සේ කාලෙක තේරෙන්නේ නැහැනේ. ඉතින් මම ඒක සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. ඉතින් මම කතා කරන්නේ මේ වර්තමානයේ මේ අද ගැන. හරි හෙට ගැනත් නෙමෙයි. අතීතය ගැනත් නෙමෙයි කතා අද ගැන. ඉතින් උදේ මේ දවස් ටික හරි දැන් 11 වසරේ විභාගෙට තව තියෙනවා චූටි කාලයක්. ඒ කාලය තුලේ හරියටම මහන්සි වෙලා වැඩි ටික කරගන්න. හරිද? අධ්‍යාපනයේ යන්න පුළුවන් දැන් ගොඩයි. හරි අධ්‍යාපනයේ නැතුවක් යන්න පුළුවන් පැති තියෙනවා. මම මේ පැත්ත කතා කරන්නේ නැහැ. අධ්‍යාපනයේ යන්න පුළුවන් පැත්ත ගොඩයි. ඒ නිසා මේ චූටි කාලේ හරියට කාලේ කල්පනාකරණය කරගෙන අදාළ පන්ති වලට ගිහිල්ලා අදාළ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා අදාළ පාස් පේපර්ස් ටික කරගෙන විෂයට ගොඩක් ආදරයෙන් ඉස්කෝලේ වැඩ ටිකක් කරගෙන හරි මහන්සි වෙන්න. හරි මහන්සියේ ප්‍රතිඵල තියෙනවා අනිවාර්යයෙන්. ඒක කවදාවත් නැතුව යන්නේ නැහැ නේ. ඔයාලා මහන්සි වෙන තරමට පුතේ ගොඩක් ප්‍රතිඵල තියෙනවා. හරි පිස්සු කෙලිය කියලා ඔයාලට හම් වෙන දෙයක් නැහැනේ. හරි ඔයාලගේ යාළුවෝ ඕන තරම් ඉදී. ඔය යාළුවෝ කෙලවන්නම තමයි බලාගෙන ඉන්නේ. හරි ඔය එක යාළුවෙක් අතවලට උපදෙසක් දෙනවද? නෑ එහෙම කරන්නේ නැහැ. යාළුවෝ බහුතරයක් යාළුවෝ දැන් කාලේ වර්තමානයේ යාළුවෝ ඉස්සර කාලේ නම් ඔබ ඉන්නේ නැති. හරි හැබැයි වර්තමානයේ නම් යාළුවෝ කියලා ඉන්නෙම පුතේ. හරි Tamanට නම් සෙටක් වෙන්නේ නැහැ. හරි Tamanට සෙටක් කරන්නෙත් නැහැ. යාළුවෝ නම් අනිවාර්යෙන් කෙලින්න බලාගෙන තමයි ඉන්නේ. හරි ඔයාලගේ එක්ක සල්ලි වලට එක්ක ඔයාලගේ හැදියාවට එක්ක ඔයාලා ගුණධර්ම ඒවට මොනවා හරි එක්ක ඔයාලා වැඩ කරන එකට හරි කෙලින්නම තමයි උත්සාහ කරන්නේ. හරි ආය ඔයාලව ගොඩ දාන්න නම් යාළුවෙක් මම නම් දන්නේ නැහැ දැන් කාලේ ඉදී කියලා. හරි ඒක නිසා යාළුවෝ අමතක කරලා හරි තමන් කරන බාහිර වැඩ අමතක කරලා හරි මේ චූටි කාලය ඇතුලේ මේ පුංචි කාලය ඇතුලේ හරි උප්පරිම වැඩ කරන්න. ගෙදර ගියත් පොතේ පොත් ටික පැත්තකින් තිබ්බනම් ආපහු පොත් ටික අරගෙන පාඩම් කරන්න. රෑ 10 11 12 1 2 නෙමෙයි පාන්දර 4 වෙනකන් වුණත් පාඩම් කරන්න. කොච්චර නිදිමත ආවත් නිදා ගන්න එපා. හරි නිින්ද කැප කරන තරමට පුතේ ඔයාලට විෂයන් ලේසි වෙනවා. නිින්ද කැප කරන තරමට ඔයාලගේ ලකුණු මට්ටම වැඩි වෙනවා. නිින්ද කැප කරන තරමට ඔයාලගේ ඉලක්ක වලට යන්න පහසු වෙනවා. හරි නිදාගත්ත මිනිස්සු නෙමෙයි පුතේ මේ ලෝකේ වෙනස් කරලා තියෙන්නේ. නැගිටලා මහන්සියෙන් වැඩ කරපු මිනිස්සු. හරි මේ කාලේ තමයි ඔයාලගේ ඇඟට හොඳටම හයිය තියෙන කාලේ. හරි මේ කාලේ තමයි ඔයාලගේ ජවයේ උපරිමයෙන් තියෙන කාලේ. ඔය කාලේ පැයක් දෙකක් මහන්සි වෙලා වැඩිපුර වැඩ කරා කියලා ඔයාලට කිසිදු අයහපතක් වෙන්නේ නැහැ. හරි මොකද මේක තමයි අපිට දරාගෙන වැඩ කරන්න පුළුවන් හොඳම කාලේ. හරි දරාගෙන වැඩ කරන්න පුළුවන් හොඳම කාලේ නිදාගත්තොත් වෙන්නේ හරි එතනින් එහාට හැමදාම නිදාගෙන ඉන්න තමයි වෙන්නේ. නැගිටලා ඉන්න බැරුව යනවා. හරි ඒ නිසා මේවා කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. වැඩ නොකරන ළමයි බහුතරයක් අපිට පේනවා වැඩ නොකරනවා කියලා. හරි වැඩ කරන්නේ නැතුව හරි මේ ගමනේ යන්න බෑ. හරි මතක තියාගන්න ලෝකෙ වෙනස් කරන්නේ නිදාගෙන හිටපු මිනිස්සු නෙමෙයි අවදි වෙලා නැගිටලා හරි අර තමන්ගේ සියලු දේ කැප කරලා වැඩ කරපු මිනිස්සු විතරයි.